ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරම් දෙවිවරුන් අතරින් බටහිර දිසාවට නැත්නම් පශ්චිම දිසාවට අධිපතිත්වය උසුලන නාගයන්ට නායක විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා කරන මහ බලගතු කන්න ලව්වා. මේ භාවිතා කිරීමට පෙර බටහිර දිසාව බලා රතු පැහැති මල්, රතු නෙළුම් හෝ රතු වදමල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් නාගවරම් තියෙන දරුවන්ට විශේෂ කන්න ලව්වක් මෙය. ඒ වගේම තමයි පහනක් තබන්නේ නම් උන්වහන්සේට රතු පාට තිරයක් යොදා පහන දැල්වීම සහ රතු පාට මල් පූජා කිරීම වඩාත් යෝග්‍යයි. මම ඇතා බැඳි වෙවේ ආමුදුන. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූ පශ්චිම දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත්ව මහා විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නාග ලෝකයට අධිපති ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. බටහිර දිසාව පාලනය කරන්නා වූද මහා සාගරයත් ගංගා ඇලදොලත් ඇතුළු ජලතලයට අධිපති වූද නාගගෝත්‍රිකයන් පාලනය කරන්නා වූද නාගරාජයානෙනි රත්පෑයෙන් බැබලෙන්නා වූ දිව්‍ය ශරීරයකට හිමිකම් කියන නාගමාණික්‍යයක් සේ තේජසින් බැබලෙන මහා ධන නිධානයන් ආරක්ෂා කරන විරූපාක්ෂ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ආඥා චක්‍රයට යටත් වූ මේ භූමියටත් අපගේ නිවසටත් දරුදැරියන්ටත් බලපාන්නා වූ සියලු විස දෝෂ දුරු කර දෙනසේක්වා. විශේෂයෙන් සර්පබිය නාග දෝෂ සහ ජලයෙන් සිදුවන අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙනසේක්වා. අපගේ ශරීරවලට වැළදෙන්නා වූ ලේ විසවීම්, කුෂ්ඨ රෝග සහ චර්ම රෝගාබාධ දූරින් භූත කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේ නිධානයන්ට අධිපති නාගයන් පාලනය කරන බැවින් අප උපයන්නා වූ ධනය ආරක්ෂා කරදී නිවසේ සෞභාග්‍ය වර්ධනය කර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. බටහිර දිසාවෙන් පැමිණෙන සියලු අසුබ බලපෑම් ඉවත් කර අප පවුලේ සැමට සදා කාලිකව ආරක්ෂාව ලබා දෙන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්මරත්නය උදෙසාත් ආර්ය මහා සංඝරත්නය උදෙසා සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු බටහිර දිසාවට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූපාක්ෂ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. ආයුබෝ වේවා. සතරවරම් දෙවිවරුන්ට නායක වන යක්ෂ ගෝත්‍රිකයන්ට නායකයෙක්, ධනයට සහ ඓශ්චර්යාවට අධිපති වෛශ්‍රවණ වෙසමුනි කුබේර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහා බලගත් කණ්ඩායම. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව භක්තියෙන් යුක්තව මෙම කණ්ඩායම ශ්‍රවණය කරන්න. ඔබට වෙසමුනි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය දිහිට ලැබෙනවා නියතයි.
මම ඇතා බැඳි වෙවේ හාමුදුරු. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආටානාට්‍ය නම් වූ මහා ආරක්ෂක සූත්‍රයේ පූජා කළා වූ උත්තර දිසාභිමුඛව ආලකමන්දාවේ වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර ප්‍රධාන වූ මහා වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුරු දිසාව පාලනය කරන්නා වූද යක්ෂ සේනාවන්ට අනසක පතුරන්නා වූද රන්වන් පැහැති දේහකින් සහ මහා තේජසකින් බැබලෙන්නා වූ ධනපති රාජයාණෙනි, ගදාව ආයුධයක් කොටගෙන දුෂ්ට යක්ෂයන් දමනය කරන දැහැවි බෞද්ධ ජනතාවට ආරක්ෂාව සලසන විශ්වයේ සියලු වස්තු සම්පත් වලට අධිපති වූ ශ්‍රී වෛශ්‍රවණ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දේවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බල පරාක්‍රමයෙන් අපගේ නිවසට ඉඩ කඩමට සහ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන්නා වූ සියලු අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත ප්‍රේත දෝෂ සහ හුනියම් දෝෂ කපාහැර දුරින් භූත කර දෙන සේක්වා. ඔබ වහන්සේ ධනයට අධිපති වන බැවින් අප කරන්නා වූ රැකී රක්ෂා සහ වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරවා මුදල් හිගකම් නැති කර සෞභාග්‍ය සහ සිරිසැප උදා කර දෙන සේක්වා. අපගේ දරුවන්ගේ සහ පවුලේ සැමගේ ශරීර ආරක්ෂා කරදී හදිසි අනතුරු රෝග බිය දුරු කර උතුරු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකෙහිම මුර දේවතාවුන් යොදවා රැකවරණය ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ ගදා ආයුධේ බලයෙන් සියලු අයහපත විනාශ වී ආලකමන්දාවේ සිරියමින් අප නිවෙස්වලට සතුට සහ සාමය උදා වේවා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් අතුරු උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් වෛශ්‍රවණ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පයේ තුල පහළ වන්නා වූ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙන සේක්වා. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුන් අතරින් දකුණු දිසාවට නැත්නම් දක්ෂිණ දිසාවට අධිපතිත්වය උසුලන කුම්භාණ්ඩයන්ට නායක වූ විරුහුල්ලක විරූඪ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා මහා බලගත් කන්නලව්වක් බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නාටානාට්‍ය සූත්‍රය සහ මහා සමය සූත්‍රය සඳහන් කරුණු සහ දේව පුරාණයේ එන තොරතුරු ඇසුරෙන් මෙම කන්නලව්ව ඔබට සකස් කර දේශනා කරනවා. මේ භාවිතා කිරීමට පෙර දකුණු දිසාව බලා නිල් පැහැති මල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විරූලක දෙවියන් කුම්භාණ්ඩ මිටි මහත යක්ෂ කොට්ටාසය පිරිස පාලනය කරන නිසා පොළොව සම්බන්ධ දෝෂ සහ ඉඩම් ප්‍රශ්නවලදී මේ දේවෝත්තමයාණන් වහන්සේගේ පිහිට පැතීම ඉතා බලගත් බව අපගේ විශ්වාසයයි. ඔබත් නිල් පාට තිරයක් යොදා උන්වහන්සේට පහන් දල්වලා ආශිර්වාදය ලබා ගන්න. අවසානයේදී පින්පෙත් අනුමෝදන් කරන්න. මම ඇතා බැඳිරේදී හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කරන්නට ප්‍රතිඥා දුන්නා වූ දක්ෂිණ දිසාභිමුඛව වැඩවසන්නා වූ
සතරවරන් දෙවිවරුන් අතර විරාජමාන වූ මහා විරූලක දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නමස්කාරය වේවා. ආටානාට්‍ය මහා සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි දකුණු දිසාව පාලනය කරන්නා වූද අහසත් පොළවත් අතර සැරිසරන කුම්භාණ්ඩ පිරිසට අධිපති වූද ඉන්ද්‍රනීල මාණික්‍යක්ෂය නිල් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය දේහයකට හිමිකම් කියන මහා බල සම්පන්න දෙවිඳුනි, ඔබ වහන්සේ සත වූ යෂ්ටියෙන් සහ කඩුවෙන් දුදනන් දමනය කරන දැහැමි ජනයාට ආරක්ෂාව සලසන පෘථුවී තලයේ සාරය ආරක්ෂා කරන මහා තේජස් බල ඇති විරූඪ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ දිව්‍ය නේත්‍රාවෙන් බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, අප ජීවත් වන මේ භූමියටත් නිවසටත් ව්‍යාපාර ස්ථානයටත් පැමිණෙන්නා වූ සියලු භූමි දෝෂ, බහිරව දෝෂ සහ කුම්භාණ්ඩ දෝෂ ඔබ වහන්සේගේ ආඥා චක්‍රයෙන් දුරින් භූත කර දෙන සේක්වා. පොළව ආශ්‍රිතව හටගන්නා වූ අමනුෂ්‍ය උපද්‍රවලින් අපව ආරක්ෂා කර අපගේ ශරීරවලට වැළදෙන්නා වූ වාත රෝග, උදරාබාධ සහ සියලු පීඩාවන් දුරු කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේගේ අනුවසින් අපගේ ඉඩකඩම් ආරවුල් මැඩ පවත්වා භූමියේ ශාස්ත්‍රිකත්වය වර්ධනය කරන කියන කටයුතු වලින් ජයග්‍රහණය ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්මේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. අප පවුලේ සැමටත් අපගේ දරු දැරියන්ටත් දකුණු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකෙහිම රැකවරණය ලබා දෙන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත්, ධර්ම රත්නය උදෙසාත්, ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු දකුණු දිසාවට අධිපති විරූලක විරූඪ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූලක දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පය තුල පහළ වන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු 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 ආයුබෝ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතරවරන් දෙවිවරුන් අතරින් නැගෙනහිර දිසාවට අධිපතිත්වය උසුලන ගාන්ධර්වයන්ට නායක වූ ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා සිදු කරන මහා බලගතු කන්නලම්. ඔබත් නැගෙනහිර දිසාව බලා සුදුමල් සහ සුවඳ දුම් පූජා කර සිත ඒකාග්‍රතාවයෙන් යුක්තව දෙවි හාමුදුරුවන් වහන්සේට පුද පූජාවන් පවත්වන්න. මෙම කන්නලව්ව සිදු කිරීමට හෝ ශ්‍රවණය කිරීමට සුදුසුම වේලාව තමයි උදෑසන 6-7 අතර සූර්යා නැගෙනහිරින් පායන මොහොත. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව මෙම කන්නලව්ව ශ්‍රවණය කරලා අවසානයේදී ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්න. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දුන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත් වූ මහා ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
පූර්ව දිසාව හෙවත් නැගෙනහිර දිසාව භාරව සුදු වර්ණයෙන් බැබලමින් වීණා වාදනයට ප්‍රිය වූ ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන වැඩවසන්නා වූ ධෘතරාෂ්ට්‍ර දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ සතු මහා පුණ්‍ය මහිමයෙනුත් සත්‍යවාදී ගුණයෙනුත් මේ විශ්වයේ පවතින සියලු යහපත් දේ ආරක්ෂා කරන්නාසේම අප දෙසත් දිව්‍ය නේත්‍රාව යොමු කරන සේක්වා දෙවි හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ බල ප්‍රදේශය වන මේ ලෝක ධාතුව තුල ජීවත් වන අපට පැමිණෙන්නා වූ ආමනුෂ්‍ය උපද්‍රව ගාන්ධර්ව දෝෂ සහ නිවසේ ඇතිවෙන අසමිකකම් දුරු කර දෙනසේක්වා. විශේෂයෙන්ම අපගේ නිවෙස්වලට ඉඩකඩම් වලට සහ දරුදැරියන්ට යම් අදෘශ්‍යමාන බලපෑමක් කරදරයක් තිබේ නම් ඒවා දූරින් භූත කර සිතට සැරසීමක් කලා කටයුතු සහ විද්‍යා කටයුතු වල දියුණුවක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේගේ පාදපත්මේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. ඔබ වහන්සේගේ ආරක්ෂාව අප පවුලේ සැමටත් කරන කියන රැකී රක්ෂාවලටත් දිවා රාත්‍රී දෙකෙහිම නොඅඩුව ලබා දී සියලු සම්පත් සහ නිරෝගී සුවය උදා කරන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසත් ධර්ම රත්නය උදෙසත් ආර්ය මහා සංඝ රත්නය උදෙසත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු පූර්ව දිසාවට අධිපති ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් ධෘතරාෂ්ට්‍ර දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. පැතුම් බෝධියකින්ම අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. එතෙක් අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරම් දෙවිවරුන් අතරින් බටහිර දිසාවට නැත්නම් පශ්චිම දිසාවට අධිපතිත්වය උසුලන නාගයන්ට නායක විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහ බලගතු පන්න ලව්වා. මේ භාවිතා කිරීමට පෙර බටහිර දිසාව බලා රතු පැහැති මල්, රතු නෙළුම් හෝ රතු වදමල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් නාගවරම් තියෙන දරුවන්ට විශේෂ කන්න ලව්වක් මෙය. ඒ වගේම තමයි පහනක් තබන්නේ නම් උන්වහන්සේට රතු පාට තිරයක් යොදා පහන දැල්වීම සහ රතු පාට මල් පූජා කිරීම වඩාත් යෝග්‍යයි. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූ පශ්චිම දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත්ව මහා විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නාග ලෝකයට අධිපති ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. බටහිර දිසාව පාලනය කරන්නා වූද මහා සාගරයත් ගංගා ඇලදොලත් ඇතුළු ජලතලයට අධිපති වූද නාග ගෝත්‍රිකයන් පාලනය කරන්නා වූද නාගරාජයාණෙනි, රත් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය ශරීරයකට හිමිකම් කියන නාගමාණික්‍යයක්සේ තේජසින් බැබලෙන මහාදර නිදානයන් ආරක්ෂා කරන විරූපාක්ෂ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ආඥා චක්‍රයට යටත් වූ මේ භූමියටත් අපගේ නිවසටත්
දරුදැරියන්ටත් බලපාන්නා වූ සියලු විස දෝෂ දුරු කර දෙනසේක්වා. විශේෂයෙන් සර්පබිය නාග දෝෂ සහ ජලයෙන් සිදුවන අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙනසේක්වා. අපගේ ශරීරවලට වැළදෙන්නා වූ ලේ විසවීම් කුෂ්ඨ රෝග සහ චර්ම රෝගාබාධ දූරින් භූත කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේ නිදානයන්ට අධිපති නාගයන් පාලනය කරන බැවින් අප උපයන්නා වූ ධනය ආරක්ෂා කරදී නිවසේ සෞභාග්‍ය වර්ධනය කර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. බටහිර දිසාවෙන් පැමිණෙන සියලු අසුභ බලපෑම් ඉවත් කර අප පවුලේ සැමට සදාකාලිකව ආරක්ෂාව ලබා දෙනසේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසා සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතර වරන් දෙවිවරුන් ඇතුළු බටහිර දිසාවට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූපාක්ෂ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු 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 ආයුබෝ වේවා. සතරවරන් දෙවිවරුන්ට නායක වන යක්ෂ ගෝත්‍රිකයින්ට නායකයෙක්, ධනයට සහ ඓශ්චර්යාවට අධිපති වෛශ්‍රවණ වෙසමුනි කුබේර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහා බලගත් කණ්ඩායම. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව භක්තියෙන් යුක්තව මෙම කන්නරාව ශ්‍රවණය කරන්න. ඔබට වෙසමුනි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය දිහිට ලැබෙනවා නියතයි. මම ඇතා බැඳි බැඳි ආමතුරු. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආටානාටිය නම් වූ මහා ආරක්ෂක සූත්‍රයේ පූජා කළා වූ උත්තර දිසාභිමුඛව ආලකමන්දාවේ වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර ප්‍රධාන වූ මහා වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුරු දිසාව පාලනය කරන්නා වූද යක්ෂ සේනාවන්ට අනසක පතුරන්නා වූද රන්වන් පැහැති දේහකින් සහ මහා තේජසකින් බැබලෙන්නා වූ ධනපති රාජයාණෙනි, ගදාව ආයුධයක් කොටගෙන දුෂ්ට යක්ෂයන් දමනය කරන දැහැවි බෞද්ධ ජනතාවට ආරක්ෂාව සලසන විශ්වයේ සියලු වස්තු සම්පත් වලට අධිපති වූ ශ්‍රී වෛශ්‍රවණ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දේවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බලපරාක්‍රමයෙන් අපගේ නිවසට ඉඩ කඩමට සහ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන්නා වූ සියලු අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත ප්‍රේත දෝෂ සහ හුනියම් දෝෂ කපාහැර දූරින් භූත කර දෙන සේක්වා. ඔබ වහන්සේ ධනයට අධිපති වන බැවින් අප කරන්නා වූ රැකී රක්ෂා සහ වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරවා මුදල් හිගකම් නැති කර සෞභාග්‍ය සහ සිරිසැප උදා කර දෙනසේක්වා. අපගේ දරුවන්ගේ සහ පවුලේ සැමගේ ශරීර ආරක්ෂා කරදී හදිසි අනතුරු රෝග බිය දුරු කර උතුරු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වල කාලමින් දිවා රාත්‍රී දෙකෙහිම මුර දේවතාවුන් යොදවා රැකවරණය ලබා දෙනසේක්වා. ඔබ වහන්සේ ගදා ආයුධයේ බලයෙන් සියලු අයහපත විනාශ වී
ආලකමන්දාවේ සිරියමෙන් අප නිවෙස්වලට සතුට සහ සාමය උදා වේවා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් අතුරු උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් වෛශ්‍රවණ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පයේ තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුන් අතරින් දකුණු දිසාවට නැත්නම් දක්ෂිණ දිසාවට අධිපතිත්වය උසුලන කුම්භාණ්ඩයන්ට නායක වූ විරුහුල්ලක විරූඪ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා මහා බලගත් කන්නලව්වක් බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නාටා නාට්‍ය සූත්‍රය සහ මහා සමය සූත්‍රයේ සඳහන් කරුණු සහ දේව පුරාණයේ එන තොරතුරු ඇසුරෙන් මෙම කන්නලව්ව ඔබට සකස් කර දේශනා කරනවා. මේ භාවිතා කිරීමට පෙර දකුණු දිසාව බලා නිල් පැහැති මල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විරූලක දෙවියන් කුම්භාණ්ඩ මිටි මහත යක්ෂ කොට්ටාසය පිරිස පාලනය කරන නිසා පොළොව සම්බන්ධ දෝෂ සහ ඉඩම් ප්‍රශ්නවලදී මේ දේවෝත්තමයාණන් වහන්සේගේ පිහිට පැතීම ඉතා බලගත් බව අපගේ විශ්වාසයයි. ඔබත් නිල් පාට තිරයක් යොදා උන්වහන්සේට පහන් දල්වලා ආශිර්වාදය ලබා ගන්න අවසානයේදී පින්පෙත් අනුමෝදන් කරමු. මම ඇතා බැඳිවැවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කරන්නට ප්‍රතිඥා දුන්නා වූ දක්ෂිණ දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර විරාජමාන වූ මහා විරූලක දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නමස්කාරය වේවා. ආටා නාට්‍ය මහා සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි දකුණු දිසාව පාලනය කරන්නා වූද අහසත් පොළවත් අතර සැරිසරන කුම්භාණ්ඩ පිරිසට අධිපති වූද ඉන්ද්‍රනීල මාණික්‍යක්ෂය නිල් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය දේහයකට හිමිකම් කියන මහා බල සම්පන්න දෙවිඳුනි ඔබ වහන්සේ සත වූ යෂ්ටියෙන් සහ කඩුවෙන් දුදනන් දමනය කරන දැහැමි ජනයාට ආරක්ෂාව සලසන පෘථුවී තලයේ සාරය ආරක්ෂා කරන මහා තේජස් බල ඇති විරූඪ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ දිව්‍ය නේත්‍රාවෙන් බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ අප ජීවත් වන මේ භූමියටත් නිවසටත් ව්‍යාපාර ස්ථානයටත් පැමිණෙන්නා වූ සියලු භූමි දෝෂ බහිරව දෝෂ සහ කුම්භාණ්ඩ දෝෂ ඔබ වහන්සේගේ ආඥා චක්‍රයෙන් දූරින් භූත කර දෙනසේක්වා. පොළව ආශ්‍රිතව හටගන්නා වූ අමනුෂ්‍ය උපද්‍රවලින් අපව ආරක්ෂා කර අපගේ ශරීරවලට වැළදෙන්නා වූ වාත රෝග උදරාබාධ සහ සියලු පීඩාවන් දුරු කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේගේ අනුවසින් අපගේ ඉඩකඩම් ආරවුල් මැඩ පවත්වා භූමියේ ශාස්ත්‍රිකත්වය වර්ධනය කරන කියන කටයුතු වලින් ජයග්‍රහණය ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. අප පවුලේ සැමටත් අපගේ දරු දැරියන්ටත් දකුණු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකේම රැකවරණය ලබා දෙනසේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත්
ධර්මරත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරම් දෙවිවරුන් අතරින් බටහිර දිසාවට නැත්නම් පශ්චිම දිසාවට අධිපතිත්වය උසුලන නාගයන්ට නායක විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා කරන මහ බලගතු කන්න ලව්වා. මේ භාවිතා කිරීමට පෙර බටහිර දිසාව බලා රතු පැහැති මල්, රතු නෙළුම් හෝ රතු වදමල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් නාගවරම් තියෙන දරුවන්ට විශේෂ කන්න ලව්වක් මෙය. ඒ වගේම තමයි පහනක් තබන්නේ නම් උන්වහන්සේට රතු පාට තිරයක් යොදා පහන දැල්වීම සහ රතු පාට මල් පූජා කිරීම වඩාත් යෝග්‍යයි. මම ඇතා බැඳි වෙවේ ආමුදුන. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූ පශ්චිම දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවුරුන් අතර අගතැන්පත්ව මහා විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නාගලෝකයට අධිපති ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. බටහිර දිසාව පාලනය කරන්නා වූද මහා සාගරයත් ගංගා ඇලදොලත් ඇතුළු ජලතලයට අධිපති වූද නාගගෝත්‍රිකයන් පාලනය කරන්නා වූද නාගරාජයානෙනි රත්පෑයෙන් බැබලෙන්නා වූ දිව්‍ය ශරීරයකට හිමිකම් කියන නාගමාණික්‍යයක් සේ තේජසින් බැබලෙන මහා ධන නිධානයන් ආරක්ෂා කරන විරූපාක්ෂ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ආඥා චක්‍රයට යටත් වූ මේ භූමියටත් අපගේ නිවසටත් දරුදැරියන්ටත් බලපාන්නා වූ සියලු විස දෝෂ දුරු කර දෙනසේක්වා. විශේෂයෙන් සර්පබිය නාග දෝෂ සහ ජලයෙන් සිදුවන අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙනසේක්වා. අපගේ ශරීරවලට වැළදෙන්නා වූ ලේ විසවීම්, කුෂ්ඨ රෝග සහ චර්ම රෝගාබාධ දූරින් භූත කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේ නිධානයන්ට අධිපති නාගයන් පාලනය කරන බැවින් අප උපයන්නා වූ ධනය ආරක්ෂා කරදී නිවසේ සෞභාග්‍ය වර්ධනය කර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. බටහිර දිසාවෙන් පැමිණෙන සියලු අසුබ බලපෑම් ඉවත් කර අප පවුලේ සැමට සදා කාලිකව ආරක්ෂාව ලබා දෙන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්මරත්නය උදෙසාත් ආර්ය මහා සංඝරත්නය උදෙසා සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු බටහිර දිසාවට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූපාක්ෂ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. ආයුබෝ වේවා. සතරවරම් දෙවිවරුන්ට නායක වන යක්ෂ ගෝත්‍රිකයන්ට නායකයෙක්, ධනයට සහ ඓශ්චර්යාවට අධිපති වෛශ්‍රවණ වෙසමුනි කුබේර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහා බලගතු කන්නලක්. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව භක්තියෙන් යුක්තව මෙම කන්නලාව ශ්‍රවණය කරන්න.
ඔබට වෙසමුනි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය දිහිට ලැබෙනවා නියතයි. මම ඇතා බැඳි වෙදී හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආටානාටය නම් වූ මහා ආරක්ෂක සූත්‍රයේ පූජා කළා වූ උත්තර දිසාභිමුඛව ආලකමන්දාවේ වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර ප්‍රධාන වූ මහා වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුරු දිසාව පාලනය කරන්නා වූද යක්ෂ සේනාවන්ට අනසක පතුරන්නා වූද රන්වන් පැහැති දේහකින් සහ මහා තේජසකින් බැබලෙන්නා වූ ධනපති රාජයාණෙනි, ගදාව ආයුධයක් කොටගෙන දුෂ්ට යක්ෂයන් දමනය කරන දැහැවි බෞද්ධ ජනතාවට ආරක්ෂාව සලසන විශ්වයේ සියලු වස්තු සම්පත් වලට අධිපති වූ ශ්‍රී වෛශ්‍රවණ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දේවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බල පරාක්‍රමයෙන් අපගේ නිවසට ඉඩ කඩමට සහ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන්නා වූ සියලු අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත ප්‍රේත දෝෂ සහ හුනියම් දෝෂ කපාහැර දූරින් භූත කර දෙන සේක්වා. ඔබ වහන්සේ ධනයට අධිපති වන බැවින් අප කරන්නා වූ රැකී රක්ෂා සහ වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරවා මුදල් හිගකම් නැති කර සෞභාග්‍ය සහ සිරිසැප උදා කර දෙන සේක්වා. අපගේ දරුවන්ගේ සහ පවුලේ සැමගේ ශරීර ආරක්ෂා කරදී හදිසි අනතුරු රෝග බිය දුරු කර උතුරු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වල කාලමින් දිවා රාත්‍රී දෙකෙහිම මුරදේවතාවුන් යොදවා රැකවරණය ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ ගදා ආයුධයේ බලයෙන් සියලු අයහපත විනාශ වී ආලකමන්දාවේ සිරියමෙන් අප නිවෙස්වලට සතුට සහ සාමය උදා වේවා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් අතුරු උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් වෛශ්‍රවණ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පයේ තුල පහළ වන්නා වූ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙන සේක්වා. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුන් අතරින් දකුණු දිසාවට නැත්නම් දක්ෂිණ දිසාවට අධිපතිත්වය උසුලන කුම්භාණ්ඩයන්ට නායක වූ විරුහුල්ලක විරූඪ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා මහා බලගත් කන්නලව්වක් බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නාටානාට්‍ය සූත්‍රය සහ මහා සමය සූත්‍රයේ සඳහන් කරුණු සහ දේව පුරාණයේ එන තොරතුරු ඇසුරෙන් මෙම කන්නලව්ව ඔබට සකස් කර දේශනා කරනවා. මේ භාවිතා කිරීමට පෙර දකුණු දිසාව බලා නිල් පැහැති මල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විරූලක දෙවියන් කුම්භාණ්ඩ මිටි මහත යක්ෂ කොට්ටාසය පිරිස පාලනය කරන නිසා පොළොව සම්බන්ධ දෝෂ සහ ඉඩම් ප්‍රශ්නවලදී මේ දේවෝත්තමයාණන් වහන්සේගේ පිහිට පැතීම ඉතා බලගත් බව අපගේ විශ්වාසයයි. ඔබත් නිල් පාට තිරයක් යොදා උන්වහන්සේට පහන් දල්වලා ආශිර්වාදය ලබා ගන්න. අවසානයේදී පින්පෙත් අනුමෝදන් කරන්න. මම ඇතා බැඳි වෙදී හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කරන්නට
ප්‍රතිඥා දුන්නා වූ දක්ෂිණ දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර විරාජමාන වූ මහා විරූලක දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නමස්කාරය වේවා. ආටානාටිය මහා සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි දකුණු දිසාව පාලනය කරන්නා වූද අහසත් පොළවත් අතර සැරිසරන කුම්භාණ්ඩ පිරිසට අධිපති වූද ඉන්ද්‍රනීල මාණික්‍යක්සේ නිල් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය දේහයකට හිමිකම් කියන මහා බල සම්පන්න දෙවිඳුනි, ඔබ වහන්සේ සත වූ යෂ්ටියෙන් සහ කඩුවෙන් දුදනන් දමනය කරන දැහැමි ජනයාට ආරක්ෂාව සලසන පෘථුවී තලයේ සාරය ආරක්ෂා කරන මහා තේජස් බල ඇති විරූඪ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ දිව්‍ය නේත්‍රාවෙන් බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, අප ජීවත් වන මේ භූමියටත් නිවසටත් ව්‍යාපාර ස්ථානයටත් පැමිණෙන්නා වූ සියලු භූමි දෝෂ, බහිරව දෝෂ සහ කුම්භාණ්ඩ දෝෂ ඔබ වහන්සේගේ ආඥා චක්‍රයෙන් දුරින් භූත කර දෙන සේක්වා. පොළව ආශ්‍රිතව හටගන්නා වූ අමනුෂ්‍ය උපද්‍රවලින් අප ආරක්ෂා කර අපගේ ශරීරවලට වැළදෙන්නා වූ වාත රෝග, උදරාබාධ සහ සියලු පීඩාවන් දුරු කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේගේ අනුවසින් අපගේ ඉඩකඩම් ආරවුල් මැඩ පවත්වා භූමියේ ශාස්ත්‍රිකත්වය වර්ධනය කරන කියන කටයුතු වලින් ජයග්‍රහණය ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. අප පවුලේ සැමටත් අපගේ දරු දැරියන්ටත් දකුණු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකෙහිම රැකවරණය ලබා දෙන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත්, ධර්ම රත්නය උදෙසාත්, ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු දකුණු දිසාවට අධිපති විරූලක විරූඪ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූලක දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු 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 ආයුබෝ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතරවරන් දෙවිවරුන් අතරින් නැගෙනහිර දිසාවට අධිපතිත්වය උසුලන ගාන්ධර්වයන්ට නායක වූ ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා සිදු කරන මහා බලගත් කන්නලම්. ඔබත් නැගෙනහිර දිසාව බලා සුදුමල් සහ සුවඳ දුම් පූජා කර සිත ඒකාග්‍රතාවේ යුක්තව දෙවි හාමුදුරුවන් වහන්සේට පුද පූජාවන් පවත්වන්න. මෙම කන්නලව්ව සිදු කිරීමට හෝ ශ්‍රවණය කිරීමට සුදුසුම වේලාව තමයි උදෑසන 6-7 අතර සූර්යා නැගෙනහිරින් පායන මොහොත. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව මෙම කන්නලව්ව ශ්‍රවණය කරලා අවසානයේදී ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්න. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දුන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත් වූ මහා ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට
මාගේ නමස්කාරය වේවා. පූර්ව දිසාව හෙවත් නැගෙනහිර දිසාව භාරව සුදු වර්ණයෙන් බැබලමින් වීණා වාදනයට ප්‍රිය වූ ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන වැඩවසන්නා වූ ධෘතරාෂ්ට්‍ර දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සතු මහා පුණ්‍ය මහිමයෙනුත් සත්‍යවාදී ගුණයෙනුත් මේ විශ්වයේ පවතින සියලු යහපත් දේ ආරක්ෂා කරන්නාසේම අප දෙසත් දිව්‍ය නේත්‍රාව යොමු කරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බල ප්‍රදේශය වන මේ ලෝක ධාතුව තුල ජීවත් වන අපට පැමිණෙන්නා වූ ආමනුෂ්‍ය උපද්‍රව ගාන්ධර්ව දෝෂ සහ නිවසේ ඇතිවෙන අසමිකකම් දුරු කර දෙනසේක්වා. විශේෂයෙන්ම අපගේ නිවෙස්වලට ඉඩකඩම් වලට සහ දරුදැරියන්ට යම් අදෘශ්‍යමාන බලපෑමක් කරදරයක් තිබේ නම් ඒවා දූරින් භූත කර සිතට සැනසීමක්, කලා කටයුතු සහ විද්‍යා කටයුතු වල දියුණුවක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේගේ පාදපත්මේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. ඔබ වහන්සේගේ ආරක්ෂාව අප පවුලේ සැමටත් කරන කියන රැකී රක්ෂාවලටත් දිවා රාත්‍රී දෙකෙහිම නොඅඩුව ලබා දී සියලු සම්පත් සහ නිරෝගී සුවය උදා කරන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු පූර්ව දිසාවට අධිපති ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් ධෘතරාෂ්ට්‍ර දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. පැතුම් බෝධියකින්ම අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. එතෙක් අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරම් දෙවිවරුන් අතරින් බටහිර දිසාවට නැත්නම් පශ්චිම දිසාවට අධිපතිත්වය උසුලන නාගයන්ට නායක විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහ බලගතු කන්න ලව්වා. මේ භාවිතා කිරීමට පෙර බටහිර දිසාව බලා රතු පැහැති මල්, රතු නෙළුම් හෝ රතු වදමල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් නාගවරම් තියෙන දරුවන්ට විශේෂ කන්න ලව්වක් මෙය. ඒ වගේම තමයි පහනක් තබන්නේ නම් උන්වහන්සේට රතු පාට තිරයක් යොදා පහන දැල්වීම සහ රතු පාට මල් පූජා කිරීම වඩාත් යෝග්‍යයි. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූ පශ්චිම දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත්ව මහා විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නාග ලෝකයට අධිපති ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. බටහිර දිසාව පාලනය කරන්නා වූද මහා සාගරයත් ගංගා ඇලදොලත් ඇතුළු ජලතලයට අධිපති වූද නාග ගෝත්‍රිකයන් පාලනය කරන්නා වූද නාගරාජයාණෙනි, රත්පෑයෙන් බැබලෙන්නා වූ දිව්‍ය ශරීරයකට හිමිකම් කියන නාගමාණික්‍යයක් සේ තේජසින් බැබලෙන මහාදර නිදානයන් ආරක්ෂා කරන විරූපාක්ෂ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ,
ඔබ වහන්සේගේ ආඥා චක්‍රයට යටත් වූ මේ භූමියටත් අපගේ නිවසටත් දරුදැරියන්ටත් බලපාන්නා වූ සියලු විස දෝෂ දුරු කර දෙනසේක්වා. විශේෂයෙන් සර්පබිය නාග දෝෂ සහ ජලයෙන් සිදුවන අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙනසේක්වා. අපගේ ශරීරවලට වැළදෙන්නා වූ ලේ විසවීම් කුෂ්ඨ රෝග සහ චර්ම රෝගාබාධ දූරින් භූත කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේ නිදානයන්ට අධිපති නාගයන් පාලනය කරන බැවින් අප උපයන්නා වූ ධනය ආරක්ෂා කරදී නිවසේ සෞභාග්‍ය වර්ධනය කර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. බටහිර දිසාවෙන් පැමිණෙන සියලු අසුබ බලපෑම් ඉවත් කර අප පවුලේ සැමට සදාකාලිකව ආරක්ෂාව ලබා දෙනසේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසා සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතර වරන් දෙවිවරුන් ඇතුළු බටහිර දිසාවට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූපාක්ෂ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු 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 ආයුබෝ වේවා. සතරවරන් දෙවිවරුන්ට නායක වන යක්ෂ ගෝත්‍රිකයින්ට නායකයෙක්, ධනයට සහ ඓශ්චර්යාවට අධිපති වෛශ්‍රවණ වෙසමුනි කුබේර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහා බලගත් කණ්ඩායම. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව භක්තියෙන් යුක්තව මෙම කන්නලාව ශ්‍රවණය කරන්න. ඔබට වෙසමුනි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය පිහිට ලැබෙනවා නියතයි. මම එතා බැඳි බැඳි නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආටානාටිය නම් වූ මහා ආරක්ෂක සූත්‍රයේ පූජා කළා වූ උත්තර දිසාභිමුඛව ආලකමන්දාවේ වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර ප්‍රධාන වූ මහා වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුරු දිසාව පාලනය කරන්නා වූද යක්ෂ සේනාවන්ට අනසක පතුරන්නා වූද රන්වන් පැහැති දේහකින් සහ මහා තේජසකින් බැබලෙන්නා වූ ධනපති රාජයාණෙනි, ගදාව ආයුධයක් කොටගෙන දුෂ්ට යක්ෂයන් දමනය කරන දැහැවි බෞද්ධ ජනතාවට ආරක්ෂාව සලසල විශ්වයේ සියලු වස්තු සම්පත් වලට අධිපති වූ ශ්‍රී වෛශ්‍රවණ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දේවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බලපරාක්‍රමයෙන් අපගේ නිවසට ඉඩකඩමට සහ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන්නා වූ සියලු අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත ප්‍රේත දෝෂ සහ හුනියම් දෝෂ කපාහැර දූරින් භූත කර දෙන සේක්වා. ඔබ වහන්සේ ධනයට අධිපති වන බැවින් අප කරන්නා වූ රැකී රක්ෂා සහ වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරවා මුදල් හිගකම් නැති කර සෞභාග්‍ය සහ සිරිසැප උදා කර දෙනසේක්වා. අපගේ දරුවන්ගේ සහ පවුලේ සැමගේ ශරීර ආරක්ෂා කරදී හදිසි අනතුරු රෝග බිය දුරු කර උතුරු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකෙහිම මුර දේවතාවුන් යොදවා රැකවරණය ලබා දෙනසේක්වා.
ඔබ වහන්සේ ගදා ආයුධේ බලයෙන් සියලු අයහපත විනාශ වී ආලක මන්දාවේ සිරියමින් අප නිවෙස්වලට සතුට සහ සාමය උදා වේවා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් අතුරු උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් වෛශ්‍රවණ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පයේ තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුන් අතරින් දකුණු දිසාවට නැත්නම් දක්ෂිණ දිසාවට අධිපතිත්වය උසුලන කුම්භාණ්ඩයන්ට නායක වූ විරුහුල්ලක විරූඩ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා මහා බලගත් කන්නලව්වක් බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නාටා නාට්‍ය සූත්‍රය සහ මහා සමය සූත්‍රයේ සඳහන් කරුණු සහ දේව පුරාණයේ එන තොරතුරු ඇසුරෙන් මෙම කන්නලව්ව ඔබට සකස් කර දේශනා කරනවා. මේ භාවිතා කිරීමට පෙර දකුණු දිසාව බලා නිල් පැහැති මල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විරූලක දෙවියන් කුම්භාණ්ඩ මිටි මහත යක්ෂ කොට්ටාසය පිරිස පාලනය කරන නිසා පොළොව සම්බන්ධ දෝෂ සහ ඉඩම් ප්‍රශ්නවලදී මේ දේවෝත්තමයාණන් වහන්සේගේ පිහිට පැතීම ඉතා බලගත් බව අපගේ විශ්වාසයයි. ඔබත් නිල් පාට තිරයක් යොදා උන්වහන්සේට පහන් දල්වලා ආශිර්වාදය ලබා ගන්න අවසානයේදී පින්පෙත් අනුමෝදන් කරමු. මම ඇතා බැඳිවැවේ හාමුදුරු. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කරන්නට ප්‍රතිඥා දුන්නා වූ දක්ෂිණ දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර විරාජමාන වූ මහා විරූලක දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නමස්කාරය වේවා. ආටා නාට්‍ය මහා සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි දකුණු දිසාව පාලනය කරන්නා වූද අහසත් පොළවත් අතර සැරිසරන කුම්භාණ්ඩ පිරිසට අධිපති වූද ඉන්ද්‍රනීල මාණික්යක්සේ නිල් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය දේහයකට හිමිකම් කියන මහා බල සම්පන්න දෙවිඳුනි ඔබ වහන්සේ සත වූ යෂ්ටියෙන් සහ කඩුවෙන් දුදනන් දමනය කරන දැහැමි ජනයාට ආරක්ෂාව සලසන පෘථුවී තලයේ සාරය ආරක්ෂා කරන මහා තේජස් බල ඇති විරූඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ දිව්‍ය නේත්‍රාවෙන් බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ අප ජීවත් වන මේ භූමියටත් නිවසටත් ව්‍යාපාර ස්ථානයටත් පැමිණෙන්නා වූ සියලු භූමි දෝෂ බහිරව දෝෂ සහ කුම්භාණ්ඩ දෝෂ ඔබ වහන්සේගේ ආඥා චක්‍රයෙන් දූරින් භූත කර දෙනසේක්වා. පොළව ආශ්‍රිතව හටගන්නා වූ අමනුෂ්‍ය උපද්‍රවලින් අපව ආරක්ෂා කර අපගේ ශරීරවලට වැළදෙන්නා වූ වාත රෝග උදරාබාධ සහ සියලු පීඩාවන් දුරු කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේගේ අනුවසින් අපගේ ඉඩකඩම් ආරවුල් මැඩ පවත්වා භූමියේ ශාස්ත්‍රිකත්වය වර්ධනය කරන කියන කටයුතු වලින් ජයග්‍රහණය ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. අප පවුලේ සැමටත් අපගේ දරු දැරියන්ටත් දකුණු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකේම රැකවරණය ලබා දෙනසේක්
අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්මරත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරම් දෙවිවරුන් අතරින් බටහිර දිසාවට නැත්නම් පශ්චිම දිසාවට අධිපතිත්වය උසුලන නාගයන්ට නායක විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා කරන මහ බලගතු කන්න ලව්වා. මේ භාවිතා කිරීමට පෙර බටහිර දිසාව බලා රතු පැහැති මල්, රතු නෙළුම් හෝ රතු වදමල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසු. විශේෂයෙන් නාගවරම් තියෙන දරුවන්ට විශේෂ කන්න ලව්වක් මෙය. ඒ වගේම තමයි පහනක් තබන්නේ නම් උන්වහන්සේට රතු පාට තිරයක් යොදා පහන දැල්වීම සහ රතු පාට මල් පූජා කිරීම වඩාත් යෝග්‍යයි. මම ඇතා බැඳි වෙවේ ආමුදුන. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූ පශ්චිම දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවුරුන් අතර අගතැන්පත්ව මහා විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නාග ලෝකයට අධිපති ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. බටහිර දිසාව පාලනය කරන්නා වූද මහා සාගරයත් ගංගා ඇලදොලත් ඇතුළු ජලතලයට අධිපති වූද නාග ගෝත්‍රිකයන් පාලනය කරන්නා වූද නාගරාජයානෙනි රත් පෑයෙන් බැබලෙන්නා වූ දිව්‍ය ශරීරයකට හිමිකම් කියන නාගමාණික්‍යයක්සේ තේජසින් බැබලෙන මහා දන නිදානයන් ආරක්ෂා කරන විරූපාක්ෂ දෙවිදුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ආඥා චක්‍රයට යටත් වූ මේ භූමියටත් අපගේ නිවසටත් දරුදැරියන්ටත් බලපාන්නා වූ සියලු විස දෝෂ දුරු කර දෙනසේක්වා. විශේෂයෙන් සර්පබිය නාග දෝෂ සහ ජලයෙන් සිදුවන අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙනසේක්වා. අපගේ ශරීරවලට වැළදෙන්නා වූ ලේ විසවීම්, කුෂ්ඨ රෝග සහ චර්ම රෝගාබාධ දූරින් භූත කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේ නිදානයන්ට අධිපති නාගයන් පාලනය කරන බැවින් අප උපයන්නා වූ ධනය ආරක්ෂා කරදී නිවසේ සෞභාග්‍ය වර්ධනය කර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. බටහිර දිසාවෙන් පැමිණෙන සියලු අසුභ බලපෑම් ඉවත් කර අප පවුලේ සැමට සදා කාලිකව ආරක්ෂාව ලබා දෙනසේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්මරත්නය උදෙසාත් ආර්ය මහා සංඝරත්නය උදෙසා සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු බටහිර දිසාවට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූපාක්ෂ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. ආයුබෝ වේවා. සතරවරන් දෙවිවරුන්ට නායක වන යක්ෂ ගෝත්‍රිකයන්ට නායකයෙක්, ධනයට සහ ඓශ්චර්යාවට අධිපති වෛශ්‍රවණ වෙසමුනි කුබේර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහා බලගතු කණ්ඩායම. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව භක්තියෙන් යුක්තව
කරන්න ඔබට වෙසමුනි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය දිහිට ලැබෙනවා නියතයි. මම ඇතා බැඳි වෙවි හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආටානාට්‍ය නම් වූ මහා ආරක්ෂක සූත්‍රයේ පූජා කළා වූ උත්තර දිසාභිමුඛව ආලකමන්දාවේ වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර ප්‍රධාන වූ මහා වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුරු දිසාව පාලනය කරන්නා වූද යක්ෂ සේනාවන්ට අනසක පතුරන්නා වූද රන්වන් පැහැති දේහකින් සහ මහා තේජසකින් බැබලෙන්නා වූ ධනපති රාජයාණෙනි, ගදාව ආයුධයක් කොටගෙන දුෂ්ට යක්ෂයන් දමනය කරන දැහැවි බෞද්ධ ජනතාවට ආරක්ෂාව සලසන විශ්වයේ සියලු වස්තු සම්පත් වලට අධිපති වූ ශ්‍රී වෛශ්‍රවණ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දේවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බලපරාක්‍රමයෙන් අපගේ නිවසට ඉඩ කඩමට සහ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන්නා වූ සියලු අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත ප්‍රේත දෝෂ සහ හුනියම් දෝෂ කපාහැර දූරින් භූත කර දෙන සේක්වා. ඔබ වහන්සේ ධනයට අධිපති වන බැවින් අප කරන්නා වූ රැකී රක්ෂා සහ වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරවා මුදල් හිගකම් නැති කර සෞභාග්‍ය සහ සිරිසැප උදා කර දෙන සේක්වා. අපගේ දරුවන්ගේ සහ පවුලේ සැමගේ ශරීර ආරක්ෂා කරදී හදිසි අනතුරු රෝග බිය දුරු කර උතුරු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වල කාලමින් දිවා රාත්‍රී දෙකෙහිම මුර දේවතාවුන් යොදවා රැකවරණය ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ ගදා ආයුධයේ බලයෙන් සියලු අයහපත විනාශ වී ආලකමන්දාවේ සිරියමින් අප නිවෙස් වලට සතුට සහ සාමය උදා වේවා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් අතුරු උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් වෛශ්‍රවණ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පයේ තුල පහළ වන්නා වූ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙන සේක්වා. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුන් අතරින් දකුණු දිසාවට නැත්නම් දක්ෂිණ දිසාවට අධිපතිත්වය උසුලන කුම්භාණ්ඩයන්ට නායක වූ විරුහුල්ලක විරූඪ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා මහා බලගත් කන්නලව්වක් බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නාටානාට්‍ය සූත්‍රය සහ මහා සමය සූත්‍රයේ සඳහන් කරුණු සහ දේව පුරාණයේ එන තොරතුරු ඇසුරෙන් මෙම කන්නලව්ව ඔබට සකස් කර දේශනා කරනවා. මේ භාවිතා කිරීමට පෙර දකුණු දිසාව බලා නිල් පැහැති මල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විරූලක දෙවියන් කුම්භාණ්ඩ මිටි මහත යක්ෂ කොට්ටාසය පිරිස පාලනය කරන නිසා පොළොව සම්බන්ධ දෝෂ සහ ඉඩම් ප්‍රශ්නවලදී මේ දේවෝත්තමයාණන් වහන්සේගේ පිහිට පැතීම ඉතා බලගත් බව අපගේ විශ්වාසයයි. ඔබත් නිල් පාට තිරයක් යොදා උන්වහන්සේට පහන් දල්වලා ආශිර්වාදය ලබා ගන්න. අවසානයේදී පින්පෙත් අනුමෝදන් කරන්න. මම ඇතා බැඳිවැඩි හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කරන්නට
ප්‍රතිඥා දුන්නා වූ දක්ෂිණ දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර විරාජමාන වූ මහා විරූලක දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නමස්කාරය වේවා. ආටානාටිය මහා සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි දකුණු දිසාව පාලනය කරන්නා වූද අහසත් පොළවත් අතර සැරිසරන කුම්භාණ්ඩ පිරිසට අධිපති වූද ඉන්ද්‍රනීල මාණික්‍යක්සේ නිල් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය දේහයකට හිමිකම් කියන මහා බල සම්පන්න දෙවිඳුනි, ඔබ වහන්සේ සත වූ යෂ්ටියෙන් සහ කඩුවෙන් දුදනන් දමනය කරන දැහැමි ජනයාට ආරක්ෂාව සලසන පෘථුවී තලයේ සාරය ආරක්ෂා කරන මහා තේජස් බල ඇති විරූඪ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ දිව්‍ය නේත්‍රාවෙන් බලාවදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, අප ජීවත්වන මේ භූමියටත් නිවසටත් ව්‍යාපාර ස්ථානයටත් පැමිණෙන්නා වූ සියලු භූමි දෝෂ, බහිරව දෝෂ සහ කුම්භාණ්ඩ දෝෂ ඔබ වහන්සේගේ ආඥා චක්‍රයෙන් දුරින් භූත කර දෙන සේක්වා. පොළව ආශ්‍රිතව හටගන්නා වූ අමනුෂ්‍ය උපද්‍රවලින් අප ආරක්ෂා කර අපගේ ශරීරවලට වැළදෙන්නා වූ වාත රෝග, උදරාබාධ සහ සියලු පීඩාවන් දුරු කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේගේ අනුවසින් අපගේ ඉඩකඩම් ආරවුල් මැඩ පවත්වා භූමියේ සස්ත්‍රිකත්වය වර්ධනය කරන කියන කටයුතු වලින් ජයග්‍රහණය ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්නී අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. අප පවුලේ සැමටත් අපගේ දරු දැරියන්ටත් දකුණු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකෙහිම රැකවරණය ලබා දෙන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත්, ධර්ම රත්නය උදෙසාත්, ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු දකුණු දිසාවට අධිපති විරූලක විරූඪ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූලක දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. ආයුබෝ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතරවරන් දෙවිවරුන් අතරින් නැගෙනහිර දිසාවට අධිපතිත්වය උසුලන ගාන්ධර්වයන්ට නායක වූ ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා සිදු කරන මහා බලගත් කන්නලම්බ. ඔබත් නැගෙනහිර දිසාව බලා සුදුමල් සහ සුවඳ දුම් පූජා කර සිත ඒකාග්‍රතාවේ යුක්තව දෙවි හාමුදුරුවන් වහන්සේට පුද පූජාවන් පවත්වන්න. මෙම කන්නලව්ව සිදු කිරීමට හෝ ශ්‍රවණය කිරීමට සුදුසුම වේලාව තමයි උදෑසන 6-7 අතර සූර්යා නැගෙනහිරින් පායන මොහොත. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව මෙම කන්නලව්ව ශ්‍රවණය කරලා අවසානයේදී ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්න. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දුන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත් වූ මහා ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට
මාගේ නමස්කාරය වේවා. පූර්ව දිසාව හෙවත් නැගෙනහිර දිසාව භාරව සුදු වර්ණයෙන් බැබලමින් වීණා වාදනයට ප්‍රිය වූ ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන වැඩවසන්නා වූ ධෘතරාෂ්ට්‍ර දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සතු මහා පුණ්‍ය මහිමයෙනුත් සත්‍යවාදී ගුණයෙනුත් මේ විශ්වයේ පවතින සියලු යහපත් දේ ආරක්ෂා කරන්නාසේම අප දෙසත් දිව්‍ය නේත්‍රාව යොමු කරන සේක්වා. දෙවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බල ප්‍රදේශය වන මේ ලෝක ධාතුව තුල ජීවත් වන අපට පැමිණෙන්නා වූ ආමනුෂ්‍ය උපද්‍රව ගාන්ධර්ව දෝෂ සහ නිවසේ ඇතිවෙන අසමිගකම් දුරු කර දෙනසේක්වා. විශේෂයෙන්ම අපගේ නිවෙස් වලට ඉඩකඩම් වලට සහ දරුදැරියන්ට යම් අදෘශ්‍යමාන බලපෑමක් කරදරයක් තිබේ නම් ඒවා දූරින් භූත කර සිතට සැරසීමක්, කලා කටයුතු සහ විද්‍යා කටයුතු වල දියුණුවක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේගේ පාදපත්මේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. ඔබ වහන්සේගේ ආරක්ෂාව අප පවුලේ සැමටත් කරන කියන රැකී රක්ෂාවලටත් දිවා රාත්‍රී දෙකෙහිම නොඅඩුව ලබා දී සියලු සම්පත් සහ නිරෝගී සුවය උදා කරන සේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසත්, ධර්ම රත්නය උදෙසත්, ආර්ය මහා සංඝ රත්නය උදෙසත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් ඇතුළු පූර්ව දිසාවට අධිපති ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් ධෘතරාෂ්ට්‍ර දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. පැතුම් බෝධියකින්ම අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. එතෙක් අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරම් දෙවිවරුන් අතරින් බටහිර දිසාවට නැත්නම් පශ්චිම දිසාවට අධිපතිත්වය උසුලන නාගයන්ට නායක විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහ බලගතු පන්න ලව්වා. මේ භාවිතා කිරීමට පෙර බටහිර දිසාව බලා රතු පැහැති මල්, රතු නෙළුම් හෝ රතු වදමල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් නාගවරම් තියෙන දරුවන්ට විශේෂ කන්න ලව්වක් මෙය. ඒ වගේම තමයි පහනක් තබන්නේ නම් උන්වහන්සේට රතු පාට තිරයක් යොදා පහන දැල්වීම සහ රතු පාට මල් පූජා කිරීම වඩාත් යෝග්‍යයි. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූ පශ්චිම දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර අගතැන්පත්ව මහා විරූපාක්ෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නාග ලෝකයට අධිපති ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. බටහිර දිසාව පාලනය කරන්නා වූද මහා සාගරයත් ගංගා ඇලදොලත් ඇතුළු ජලතලයට අධිපති වූද නාග ගෝත්‍රිකයන් පාලනය කරන්නා වූද නාගරාජයාණෙනි, රත් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය ශරීරයකට හිමිකම් කියන නාගමාණික්‍යයක්සේ තේජසින් බැබලෙන මහා දර නිධානයන් ආරක්ෂා කරන විරූපාක්ෂ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ,
ඔබ වහන්සේගේ ආඥා චක්‍රයට යටත් වූ මේ භූමියටත් අපගේ නිවසටත් දරුදැරියන්ටත් බලපාන්නා වූ සියලු විස දෝෂ දුරු කර දෙනසේක්වා. විශේෂයෙන් සර්පබිය නාග දෝෂ සහ ජලයෙන් සිදුවන අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙනසේක්වා. අපගේ ශරීරවලට වැළඳෙන්නා වූ ලේ විසවීම් කුෂ්ඨ රෝග සහ චර්ම රෝගාබාධ දූරින් භූත කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේ නිදානයන්ට අධිපති නාගයන් පාලනය කරන බැවින් අප උපයන්නා වූ ධනය ආරක්ෂා කරදී නිවසේ සෞභාග්‍ය වර්ධනය කර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්මේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. බටහිර දිසාවෙන් පැමිණෙන සියලු අසුබ බලපෑම් ඉවත් කර අප පවුලේ සැමට සදාකාලිකව ආරක්ෂාව ලබා දෙනසේක්වා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසා සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මා කුසල සම්භාරය සතර වරන් දෙවිවරුන් ඇතුළු බටහිර දිසාවට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් විරූපාක්ෂ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මා භද්‍ර කල්පය තුල පහළවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු 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 ආයුබෝ වේවා. සතරවරන් දෙවිවරුන්ට නායක වන යක්ෂ ගෝත්‍රිකයින්ට නායකයෙක්, ධනයට සහ ඓශ්චර්යාවට අධිපති වෛශ්‍රවණ වෙසමුනි කුබේර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා කරන මහා බලගත් කණ්ඩායම. ඔබත් ශ්‍රද්ධා සිතින් යුක්තව භක්තියෙන් යුක්තව මෙම කන්නලාව ශ්‍රවණය කරන්න. ඔබට වෙසමුනි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය දිහිට ලැබෙනවා නියතයි. මම එතා බැඳි බැඳි හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආටානාටය නම් වූ මහා ආරක්ෂක සූත්‍රයේ පූජා කළා වූ උත්තර දිසාභිමුඛව ආලකමන්දාවේ වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර ප්‍රධාන වූ මහා වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුරු දිසාව පාලනය කරන්නා වූද යක්ෂ සේනාවන්ට අනසක පතුරන්නා වූද රන්වන් පැහැති දේහකින් සහ මහා තේජසකින් බැබලෙන්නා වූ ධනපති රාජයාණෙනි, ගදාව ආයුධයක් කොටගෙන දුෂ්ට යක්ෂයන් දමනය කරන දැහැවි බෞද්ධ ජනතාවට ආරක්ෂාව සලසල විශ්වයේ සියලු වස්තු සම්පත් වලට අධිපති වූ ශ්‍රී වෛශ්‍රවණ දෙවිඳුනි, අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ ඔබේ දිව්‍ය නේත්‍රාවෙන් අප දෙස බලා වදාරන සේක්වා. දේවි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ බලපරාක්‍රමයෙන් අපගේ නිවසට ඉඩ කඩමට සහ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන්නා වූ සියලු අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත ප්‍රේත දෝෂ සහ හුනියම් දෝෂ කපාහැර දූරින් භූත කර දෙන සේක්වා. ඔබ වහන්සේ ධනයට අධිපති වන බැවින් අප කරන්නා වූ රැකී රක්ෂා සහ වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කරවා මුදල් හිගකම් නැති කර සෞභාග්‍ය සහ සිරිසැප උදා කර දෙනසේක්වා. අපගේ දරුවන්ගේ සහ පවුලේ සැමගේ ශරීර ආරක්ෂා කරදී හදිසි අනතුරු රෝග බිය දුරු කර උතුරු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකෙහිම මුරදේවතාවුන් යොදවා රැකවරණය ලබා දෙනසේක්වා.
ඔබ වහන්සේ ගදා ආයුධේ බලයෙන් සියලු අයහපත විනාශ වී ආලක මන්දාවේ සිරියමෙන් අප නිවෙස්වලට සතුට සහ සාමය උදා වේවා. අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා සංඝ රත්නය උදෙසාත් සිදු කළා වූ සියලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ජනිත වූ මේ මහා කුසල සම්භාරය සතරවරන් දෙවිවරුන් අතුරු උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ බලයෙන් වෛශ්‍රවණ දෙවියන් වහන්සේට දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු වේවා. මේ මහා භද්‍ර කල්පයේ තුල පහළ වන්නා වූ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකිනා ජාති දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ආරක්ෂා කර දෙනසේක්වා. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුන් අතරින් දකුණු දිසාවට නැත්නම් දක්ෂිණ දිසාවට අධිපතිත්වය උසුලන කුම්භාණ්ඩයන්ට නායක වූ විරුහුල්ලක විරූඪ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා මහා බලගත් කන්නලව්වක් බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නාටානාට්‍ය සූත්‍රය සහ මහා සමය සූත්‍රයේ සඳහන් කරුණු සහ දේව පුරාණයේ එන තොරතුරු ඇසුරෙන් මෙම කන්නලව්ව ඔබට සකස් කර දේශනා කරනවා. මේ භාවිතා කිරීමට පෙර දකුණු දිසාව බලා නිල් පැහැති මල් සහ සුවඳ දුම් පූජා කිරීම වඩාත් සුදුසුයි. විරූලක දෙවියන් කුම්භාණ්ඩ මිටි මහත යක්ෂ කොට්ටාසය පිරිස පාලනය කරන නිසා පොළොව සම්බන්ධ දෝෂ සහ ඉඩම් ප්‍රශ්නවලදී මේ දේවෝත්තමයාණන් වහන්සේගේ පිහිට පැතීම ඉතා බලගත් බව අපගේ විශ්වාසයයි. ඔබත් නිල් පාට තිරයක් යොදා උන්වහන්සේට පහන් දල්වලා ආශිර්වාදය ලබා ගන්න. අවසානයේදී පින්පෙත් අනුමෝදන් කරමු. මම ඇතා බැඳි වෙවේ හාමුදුරුවෝ. නමෝ බුද්ධාය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කරන්නට ප්‍රතිඥා දුන්නා වූ දක්ෂිණ දිසාභිමුඛව වැඩවසන්නා වූ සතරවරන් දෙවිවරුන් අතර විරාජමාන වූ මහා විරූලක දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නමස්කාරය වේවා. ආටානාට්‍ය මහා සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි දකුණු දිසාව පාලනය කරන්නා වූද අහසත් පොළවත් අතර සැරිසරන කුම්භාණ්ඩ පිරිසට අධිපති වූද ඉන්ද්‍රනීල මාණික්‍යක්සේ නිල් පැහැයෙන් බැබලෙන්නා වූ දිව්‍ය දේහයකට හිමිකම් කියන මහා බල සම්පන්න දෙවිඳුනි ඔබ වහන්සේ සතු යෂ්ටියෙන් සහ කඩුවෙන් දුදනන් දමනය කරන දැහැමි ජනයාට ආරක්ෂාව සලසන පෘථුවී තලයේ සාරය ආරක්ෂා කරන මහා තේජස් බල ඇති විරූඪ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අපගේ මේ පුද පූජාවන් පිළිගෙන මේ මොහොතේ දිව්‍ය නේත්‍රාවෙන් බලා වදාරන සේක්වා. දෙවි හාමුදුරුවනේ අප ජීවත් වන මේ භූමියටත් නිවසටත් ව්‍යාපාර ස්ථානයටත් පැමිණෙන්නා වූ සියලු භූමි දෝෂ බහිරව දෝෂ සහ කුම්භාණ්ඩ දෝෂ ඔබ වහන්සේගේ ආඥා චක්‍රයෙන් දූරින් භූත කර දෙනසේක්වා. පොළව ආශ්‍රිතව හටගන්නා වූ අමනුෂ්‍ය උපද්‍රවලින් අපව ආරක්ෂා කර අපගේ ශරීරවලට වැළදෙන්නා වූ වාත රෝග උදරාබාධ සහ සියලු පීඩාවන් දුරු කර නිරෝගී සුවය සලසා දෙනසේක්වා. ඔබ වහන්සේගේ අනුවසින් අපගේ ඉඩකඩම් ආරවුල් මැඩ පවත්වා භූමියේ ශාස්ත්‍රිකත්වය වර්ධනය කරන කියන කටයුතු වලින් ජයග්‍රහණය ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්මේ අභියස වැඳ වැටි ඉල්ලා සිටින්නෙමු. අප පවුලේ සැමටත් අපගේ දරු දැරියන්ටත් දකුණු දිසාවෙන් පැමිණෙන සියලු විපත් වළකාලමින් දිවා රාත්‍රී දෙකේම රැකවරණය ලබා දෙනසේ
කෙනෙක්වා අප විසින් බුදුන් වහන්සේ උදෙසාත් ධර්ම රත්නය උදෙසාත් ආර්ය මහා